ආරක්ෂණය සමහර වෙලාවට මගියෙක් විදිහට පාරිභෝගිකයෙක් විදිහට වියදම් කරපු මුදලත් එක්ක සැටිස්නම් ඒ ආශ්‍රයෙන් ඇයි ඒක වැදගත් වෙන්නේ කියලා මොනවද අපිට තියෙන අයිතිවාසිකම්? ඒ වගේ මොනවාද අපේ වගකීම්? ලෝක පාරිභෝගික දිනය මොනම දෙයක් තෝරගන්න අයිතියකුත් තියෙනවා. විකුණන දින නිෂ්පාදනයක් සම්බන්ධයෙන් පරිසරය ගැන මිනිස්සු හිතන්නේ නැති නිසා. ඔය ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න කටපාඩම් කරලා බෑ. අපි අද බලමු තුන්වෙනි පාඩමේ හරියටම දෙවෙනි කොටස පාරිභෝගික ආරක්ෂණය කොටස. ආරක්ෂණය අපි දන්නවා අපිට පාරිභෝගික විදිහටත් ඒ වගේම අපි ගත්තමනේ සාමාන්‍ය විදිහට අපි ජීවත් වෙද්දී අපි මේ ජීවත් වෙන මේ පරිසරය ඇතුළත නේ ඊට පස්සේ අපි කොහේ හරි ගමනක් යද්දී වුණත් නේ කොහේ ගියත් අපිට ආරක්ෂාව කියන එක දෙන්න ඕනේ. පාරක යද්දී වුණත් ආරක්ෂාවක් තියෙන්න ඕනේ නේ. ඒකට එතනදිත් අපි පාරේ යන විදිය තියෙනවා වාහනයක් ඩ්‍රයිව් කරද්දී ආරක්ෂාවක් අපිට තියෙන්න ඕනේ. ඒතර මගියෙක් විතර අපිට ආරක්ෂාවක් තියෙන්න ඕනේ. ඔය අතරතුරම අපිට පාරිභෝගිකයට තියෙන ආරක්ෂාව. අපි මේ පාඩමේ තුන්වෙනි පාඩම ඇතුලේ රජ්‍ය ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාවය ගැන බැලුවා. ඒ වගේම ෆිස්කල් ප්‍රතිපත්ති, මූල්‍ය ප්‍රතිපත්ති ගැන, ප්‍රධාන ප්‍රතිපත්ති දෙක ගැන වෙනම කතා කරා. ඒ ටික අපිට වැදගත්ම කොටස් ටික. ඒත් එක්කම මෙන්න මේ පාරිභෝගික ආරක්ෂණය කොටස ඊට වඩා වැදගත්. මේ පාඩමේ හරියටම දෙවෙනි කොටස මේක. ඒතර මේ පාරිභෝගික ආරක්ෂණය කියලා කියන්නේ දැන් අපි අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා නිතරම. සමහර වෙලාවට මගියෙක් විදියට සමහර වෙලාවට අපි වාහනයක් අරන් යන වෙලාවට නේ නිතරම මොන දේ කරන්න ගියා. පාරිභෝගිකයෙක් විදිහට අපි ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒතර පාරිභෝගිකයා කියන්නේ කවුද කියන එක ඔයාලා හොඳටම දන්නවා. ඒතර මේ පාරිභෝගිකයාට වෙළඳපොළ ඇතුලේදී ගොඩාක් එක එක විදිහේ දේවල් වෙන්න පුළුවන්. අපි ඒවට කියනවා පාරිභෝගිකයාට විසමාචාර ක්‍රියාවන් වෙන්න පුළුවන්. ඒ කොහොම නැතත් අපි පාරිභෝගිකයෙක් විදිහට නිතරම නේ අපි සබ්ජෙක්ට් වයිස් ගත්තොත් අපි තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න ඕනේ. ඒතර තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න නම් ආවට ගියාට බෑ. ඒතර මේ පාරිභෝගිකයා අපිට තියෙන අයිතිවාසිකම් මොනවාද? අපිට උදාහරණයක් අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවට ගිහිල්ලා මේ කායික හරි කතා කරනවා නම් නැත්නම් මාකට කෙනෙක් එක්ක කතා කරනවා නම් එයාට අපි කියන්න ඕනේ මෙන්න මේ වැරදි ටික නිසා තමයි අපි ඔයාලත් එක්ක ඔයාලට කම්ප්ලේන්ට් කරේ කියන එක. ඒක කියන්නේ නැතුව එයාලට මේ බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. ඒ නිසා අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඉතින් මේ දේවල් මේ ඔයාගේ ජීවිතේට ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න නැතුව කටපාඩම් කරලා හරි නැත්නම් මේ තියරිය දාගෙන A level වල ලියලා විතරක් නෙමෙයි මේවා හොඳට ඔළුවේ තියාගන්න. ඒ වගේම මාකට් එකට යනවා. මේක මං කිව්වා ගොඩාක් ප්‍රැක්ටිකල් BS එක මාරම් ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. නිතරම අපි ප්‍රැක්ටිකලි හිතන්න ඕනේ. තියරි එක ඔළුවේ තියාගෙන ප්‍රැක්ටිකලි තමයි පේපර් එක ඇතුලේ ලියන්න තියෙන්නේ. එතකොට දැන් ඉස්සරහට පේපර්ස් ඔක්කොම මේ පහුගිය අවුරුදු දෙක තුනේ ඉස්සරහට එන පේපර්ස් උත් ගොඩාක් ප්‍රැක්ටිකල් පැත්තට බර කරලා ඉන්නේ. එතකොට මේ පාරිභෝගික ආරක්ෂණය කියන්නේ මොකක්ද කියන එක තමයි පළවෙනිම කොටස. වැදගත්ම දේ. මොකක්ද මේ පාරිභෝගික ආරක්ෂණය කියන්නේ? වෙළඳපොළට පිවිසෙන පාරිභෝගිකයාට එයා වියදම් කරන මුදලට උපරිම වටිනාකමක් ලැබෙන බවට තහවුරුවක් වෙනවා නම් ඒක තමයි පාරිභෝගික ආරක්ෂණය කියලා කියන්නේ. වියදම් කරපු මුදලත් එක්ක සැටිස්නම් ඒ වියදම් කරපු මුදලට සරිලන වටිනාකමක් ලැබෙනවා නම් එතන තියෙනවා පාරිභෝගික ආරක්ෂණය. ඒකට තමයි අපි කියන්නේ පාරිභෝගික ආරක්ෂණය කියලා. ඒතර අපි පාරිභෝගික ආරක්ෂණය කියන කොටස තිබ්බම අපිට ගොඩාක් දේවල් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. නිර්වචනය මතක තියාගන්න. වෙළඳපොළට පිවිසෙන පාරිභෝගිකයාට වියදම් කරන මුදලට සරිලන වටිනාකමක් ලැබීම තහවුරු වීම පාරිභෝගික ආරක්ෂණය කියලා කියනවා. ඒතර මේ පාරිභෝගික ආරක්ෂණය අද වෙනකොට ගොඩාක් වැදගත් වෙලා තියෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒකට හේතු තමයි මොනවාද පාරිභෝගික ආරක්ෂණය වර්තමානයේ මෙච්චර වැදගත් වෙන්න හේතු පළවෙනි එක අපේ දැන් තියෙන විවෘත ආර්ථිකයක් නේ. විවෘත ආර්ථිකය නිසා වෙළඳපොළ ඇතුලේ ගොඩාක් ලොකු ප්‍රමාණයක භාණ්ඩ හා සේවා තියෙනවා. ඒකට අපිට හරි දේ තෝරගන්න ඕන. ඒකට මතක තියාගන්න විවෘත ආර්ථිකය පැවතීම නිසා භාණ්ඩ වර්ග රාශියක් පැවතීම ප්‍රධානම හේතුවක්. ඊට පස්සේ ව්‍යාපාර අතර ලොකු තරගයක් තියෙනවා. ඒ තරගය නිසා විසමාචාර ක්‍රියාවන් සමහර අය කරනවා. ඊට පස්සේ ගත්තම පාරිභෝගිකයාගේ සමහර වෙලාවට දැනුම ප්‍රමාණවත් නැහැ. මොකද එයාට ලොකු නොලෙජ් එකක් නැහැ. හේතුව සමහර හැමෝම දන්නේ නැහැනේ. උදාහරණයක් ඔයාලා දන්න දේවල් අම්මලා තාත්තලා ආච්චිලා සීලා ගත්තම නේ ලොකුවට දන්නේ නැහැ. ඒ නිසා පාරිභෝගික ඒ වගේම පාරිභෝගික සංවිධාන ශක්තිමත් නොවීම ඊට පස්සේ ගත්තම එකම ඕමනා වෙනුවෙන් වෙළඳපොළ තුල භාණ්ඩ වර්ග රාශියක් පැවතීම ඊට පස්සේ ගෝලීයකරණය නිසා විවිධ වර්ගයේ භාණ්ඩ ඇවිල්ලා තියෙනවා. ඔය කියන විසමාචාර ක්‍රියාවන් තරඟකාරීත්වය බලන්නකො පැට්‍රිකලේ දේවල්නේ. දැන් ඔයා දන්නවා නම් පාරිභෝගික ආරක්ෂණය කියන්නේ මොකක්ද කියන එක හරියටම ඒක දන්නවා නම් ඒ ආශ්‍රයෙන් ඇයි ඒක වැදගත් වෙන්නේ කියලා වෙනම කරුණු ලියන්න පුළුවන්. හරි? ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. ලේසි. හරිද? ඔන්න මතක තියාගන්න. එතකොට මෙන්න මේ කියන පාරිභෝගික ආරක්ෂණය තිබ්බොත් ව්‍යාපාරිකයටත් වාසිය තියෙනවා අපිටත් වාසිය තියෙනවා.
පාරිභෝගිකයෝ විදිහට අපිට මොනවද තියෙන වාසි? මොනවාද වාසි? වටිනාකම් සහිත ගුණත්වයෙන් උසස් භාණ්ඩ පාවිච්චි කරන්න අපිට අවස්ථාවක් හම්බ වෙනවා. ඒ වගේම වෙළඳපොළ විසමාචාර ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගික සෞඛ්‍ය අපේ පැත්තේ සෞඛ්‍ය වගේම අපේ ආරක්ෂාව තහවුරු වෙනවා. හොඳ පාරිභෝගික ආරක්ෂණයක් තිබ්බොත්. ඊට පස්සේ ගුණත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා අපිට සාධාරණ මිලට පුළුවන් තරම් අඩු මිලට ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයටත් තියෙනවා ආරක්ෂාවක්. දැන් ව්‍යාපාරිකයා පාරිභෝගිකයාට හොඳ ආරක්ෂාවක් දුන්නොත් එයාට වාසි තියෙනවා. මොනවාද වාසි? ගුණත්වයේ සහිත ගුණාත්මක නිෂ්පාදිත පාරිභෝගිකයට සැපීම තුළින් පාරිභෝගිකයින්ගේ විශ්වාසය තහවුරු වෙනවා. ඒතර එයාගේ කීර්ති නාමය වැඩි වෙනවා. නිෂ්පාදිත ගුණත්වයේ වර්ධනය වෙනවා. ඊට පස්සේ රජයේ නැත්තම් නීතිමය පැත්තෙන් එන්න පුළුවන් පැමිණිලි වගේ දේවල් ගොඩාක් අඩු වෙනවා. ඒ වාසි තියෙනවා. ඒ වගේම ප්‍රමිති රණෝ නිෂ්පාදනය කරන නිසා නීති රීති වලින් එන්න පුළුවන් බලපෑම් ගොඩක් අඩුයි. ස්ටෑන්ඩඩ් එකටම තියෙනවා ප්‍රොඩක්ට් එක. ඊට පස්සේ ගත්තම පාරිභෝගිකයාට ආරක්ෂාව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අවම කරගන්න පුළුවන්. පාරිභෝගිකයන් එන්න පුළුවන් කම්ප්ලේන්ට්. එයා නීතියට යන එක අවම කරගන්න පුළුවන් හොඳ ආරක්ෂාවක් දුන්නොත්. මාකට් එක ඇතුලේ වෙළඳපොළ ඇතුලේ. ඊට පස්සේ ගත්තම පාරිභෝගික සම්බන්ධතා තර වෙනවා. නැත්තම් හොඳ ලෝයලිටි එකක් හැදෙනවා. දැන් ඔයාලා දන්නවා ඔයාලා උනත් ඇති සමහර නිෂ්පාදිත තියෙන අපි මොනවා හරි ගන්න ගියාට පස්සේ එතනටම තමයි ඒක ගන්න යන්නේ. ඒකට හේතුව ඒ ලෝයලිටි එක හැදලා තියෙනවා. සමහර ඒ වෙලාවට කොච්චර වෙන මේ ලොකු තැනකට හරි නැත්නම් ලොකු ෆුඩ් සිටි එකකට හරි කොහෙ ගියත් වැඩක් නැහැ. සමහරකට ගෙවල් ළඟ ෂොප් එකක් ඇති ඒකෙන් ගන්න ඕනි සැටිස් වෙනනේ. කොහෙ ගියත් එතන හොයන් එනවා. සමහර වෙලාවට අපි දුර යනවා. ඒ ගියත් මේ එම්පි ඕන තරම් කඩවල් සෙට් වෙනවා. හැබැයි ගන්නෙ නැහැ. අතනට සෙට් වෙලා තියෙන්නේ. ඒකදී පාරිභෝගික ආරක්ෂණය ඔයාගේ මයින්ඩ් එක ඇතුලේ තියෙනවා අතනින් ගත්තොත් මට සෙට් කියන එකනේ. අන්න ඒක ඒ පාරිභෝගික ආරක්ෂණය ඒ කියන මාකට හරියට දීලා තියෙනවා. හරි. ඒක හොඳ වාසියක්. ඔන්න මතක තියාගන්න. එතකොට මෙන්න මේ කියන පාරිභෝගික ආරක්ෂණය දෙන්න මේ පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් රජය විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඔය එක්සෑම් අහනවා මොනවාද රජය අරන් තියෙන ක්‍රියාමාර්ග? පළවෙනි එක පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ විවිධ නීති රීති පනවලා තියෙනවා. එක එක අනපනත් විවිධ නීති රීති ගොඩාක් දේවල් පනවලා තියෙනවා. ඊළඟට ගත්තට පස්සේ වෙළඳපොළ තුල අනිසි ලෙස හැසිරෙන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. එයාලට එක එක විදිහට නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඒගොල්ලොන්ට දඬුවම් දෙන ක්‍රියාවලියක් තියෙනවා. විවිධ වැඩසටහන් මගින් පාරිභෝගිකයාට දැනුවත් කිරීම කරනවා. දැන් දැකලා ඇති ඔයාලා සමහර වෙලාවට ඔය සෝෂල් මීඩියා වල ෂෙයා වෙනවා. ඊට පස්සේ ටීවී එකේ යන ඇඩ්වර්ටයිස්මන්ට් දැකලා ඇති. ඉස්කෝලවලට එහෙම ඇවිල්ලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඇවිල්ලා නිෂ්පාදිත ගැන ගොඩාක් දේවල් ගැන කියලා දෙනවා. ඒ වගේම කියනවා මේවා පාවිච්චි කරන්න, මේවා පාවිච්චි කරන්න එපා. ඔය වගේ දේවල් ගොඩක් කියනවා. ඊට පස්සේ ගත්තට පස්සේ පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් විශේෂිත ආයතන දන්නවා ඔයාලා ලංකාවේ ප්‍රධාන ආයතන දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඔය දෙක හරහා ලොකු පාරිභෝගිකයන් ලොකු ආරක්ෂාවක් දෙනවා. ඊට අමතරව තව ආයතන තියෙනවා. ඒ දෙක හරහා ප්‍රධාන ආරක්ෂාවක් දෙනවා. ඊට පස්සේ ගත්තට පස්සේ ගම් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින්, ජාතික මට්ටමින් එක එක විදිහට වැඩසටහන් කරනවා. ඒ වගේම දැනුවත් කිරීම කරනවා. ඉතින් ඔන්න ඔය කියන දේවල් ටික කරොත් පාරිභෝගිකගේ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන්. හරි. ඔන්න ඒකත් මතක තියාගන්න පාරිභෝගිකයෙක් විදිහට අපි මේ දේවල් තහවුරු කරගන්න ඕනි 100%. හරිනේ. හරි. මම හිතන්නේ ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති පාරිභෝගික ආරක්ෂණය කියන්නේ මොකක්ද? පාරිභෝගික ආරක්ෂණය වර්තමානයේ වැදගත් වීමට හේතු පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් රජයේගෙන ඇති ක්‍රියාමාර්ග හතරවත් මතක තියාගන්න. ඊට පස්සේ පාරිභෝගික ආරක්ෂණය තුළින් පාරිභෝගිකයාට වගේම ව්‍යාපාරිකයන්ට ලැබෙන ආරක්ෂාව. ඔන්න ඔය විදිහට සමරියක්. මයින්ඩ් මැප් එකක් මයින්ඩ් එකේ ඔයාලා වෙනම අප්ඩේට් එකක් දාගන්න. එතකොට ඒක ගොඩක් සාර්ථකයි. අඩුම ගානේ කරුණු 4 ගන්න. කරුණු 4 ගන්න කියලා කියන්නේ හේතුව අපි ලියද්දී ලකුණු දෙකක් ඇතුලේ කරුණු 4ක් ලියන්න ඕනි නිසා. හරිනේ. හරි. ඉතින් ඔන්න අයිඩියා එකක් එන්නේ නැති. හරි. දැන් ඔන්න අපි පාරිභෝගික ආරක්ෂණය කියන්නේ මොකක්ද කියන එක ගැන බැලුවා. දැන් අපි බලමු පාරිභෝගිකයන්ට තියෙනවා අයිතිවාසිකමුත් තියෙනවා වගකීමුත් තියෙනවා. අපි දන්නවා පාරිභෝගිකයෙක් වුණාම එයා පුළුවන් තරම් ක්‍රිටිකල් වෙන්න ඕනේනේ. ඒ කියන්නේ එයා කෙලිම තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න ඕනේ. තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න නම් එයා දැනන් ඉන්න ඕනේ මොනවද මට තියෙන අයිතිවාසිකම්. ඔයා තැනකට ගිහිල්ලා කතා කරද්දී මොකක් හරි දෙයකට විරුද්ධව කතා කරනවා නම් ඒ දේ දැනන් ඉන්න බෑ නිකන් නැතුව ගිහිල්ලා පඬිතකමට නේ එතනට ගිහිල්ලා කියවල ප්‍රශ්න ඇති කරගෙන හරියන්නේ නැහැ. අපි දැනන් ඉන්න ඕනේ මොනවද අපිට තියෙන අයිතිවාසිකම්. ඒ වගේම අපි වගකීම් දැනන් ඉන්නත් ඕනේ. එහෙම නැතුව ගිහිල්ලා කම්ප්ලේන්ට් කරන එක ඇත්තටම වැරදි. ඒක ඔයාගේ ජීවිතේ ඕන දෙයකදී වුණත් ඕනම තැනකදී එහෙමනේ. අපි හරියට නැතුව අපි මේ දේවල් දන්නේ නැතුව ගිහිල්ලා බුරුට කෑ ගහලා හරියන්නේ නැහැ. හරි. ඒ නිසා අපි පාරිභෝගිකයෝ විදිහට දැනගෙන ඉන්න ඕනේ මොනවද අපිට තියෙන අයිතිවාසිකම්. ඒ වගේ මොනවද අපේ වගකීම්.
ඔය දෙක දන්නේ නැතුව තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න බෑ. හරි බලා ගන්න පාරිභෝගික අයිතිවාසිකම් මොනවාද කියලා. මේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත්තම ඉතිහාසයටම යනවා. ඉස්සර ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක් ජෝන් එෆ් කෙනඩි ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක් ඉන්නවා. එයා කියලා තියෙනවා පාරිභෝගික අයිතිවාසිකම් 4ක්. ජෝන් එෆ් කෙනඩි කියලා තියෙනවා පාරිභෝගික අයිතිවාසිකම් 4ක්. ඒ වගේම පාරිභෝගික ජාත්‍යන්තරයත් පාරිභෝගික අයිතිවාසිකම් 4ක් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ජෝන් එෆ් කෙනඩි කිව්වා 4යි පාරිභෝගික ජාත්‍යන්තර කිව්වා 4යි. තව දෙයක් මතක තියාගන්න. ලෝක පාරිභෝගික දිනය කවද්ද? මාර්තු 15 තමයි පාරිභෝගික දිනය. මාර්ච් 15 මතක තියාගන්න. මාර්ච් 15 තමයි පාරිභෝගික දිනය විදිහට නම් කරලා තියෙන්නේ. 1962 දී ජෝන් එෆ් කෙනඩි ඒම කාලේ ගොඩක් කාලයකට කලින් එයා කියලා තියෙනවා පාරිභෝගිකන මෙන්න මේ කියන අයිතිවාසිකම් ටික තියෙන්න ඕනේ. ඒ වගේම පාරිභෝගික ජාත්‍යන්තරය ලංකාවේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් තියෙන ප්‍රධාන ආයතනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ලෝකේ තියෙන ප්‍රධාන ආයතනය පාරිභෝගික ජාත්‍යන්තරය. එතකොට මෙන්න මේ ජෝන් එෆ් කෙනඩි කියලා තියෙන ප්‍රධාන අයිතිවාසිකම් 4ක් එක්ක පාරිභෝගික ජාත්‍යන්තරය කියලා තියෙන අයිතිවාසිකම් 4ක් තියෙනවා. මම මේ වලට ෂෝට් වෙන්න ලියලා තියෙන්නේ මේ මතක තියාගන්න ලේසි ක්‍රමයක්. තෝ ස ඒ වගේම මු ව ප ස. හරිද? ඒතර මේ දෙකෙන් මේක මතක තියාගන්න පුළුවන්. මුල් ලකුණු ටික අරන් මේ තියෙන්නේ. හරිද? මේ ටික වෙනම කොහොමත් පාඩම් කරගන්න ඕනේ. බලමු අපි ජෝන් එෆ් කෙනඩි කියලා තියෙන 4 මොනවාද කියලා. පළවෙනි එක ආරක්ෂාව සලසා ගැනීමට තිය අයිතිය. අපිට පාරිභෝගිකයෙක් විදිහට අපිට අපේ ආරක්ෂාව සලසා ගන්න අයිතියක් තියෙනවා. ඒ වගේම ඕනම දෙයක් තෝරගන්න අයිතියකුත් තියෙනවා. ඕනම දෙයක් තෝරගන්න. කාටවත් කියන්න බෑ ඕවා ගන්න එපා, ඕවා අදින්න එපානේ. ඔයාලට ඕන තරම් ඇති මේ එක්ස්පීරියන්ස් ඇතිනේ. ඔය රෙදි ගන්න එහෙම ගියාමනේ, ඇඳුම් ගන්න ගියාම සමහරට ගිහිල්ලා ඇදලා බලලානේ. හරි. ඔය ගෑල්ලම එහෙම ගියා එහෙමනේ. එතකොට ඒ ගියාම සමහර වෙලාවට යාලා බනිනවනේ. සමහරට බනින්නේ නැහැ ඒ වෙලාවට. පස්සේ හරි බනිනවා. ඒතර හැබැයි ඒක අපේ අයිතියක්. අපිට කැමති දේවල් තෝරගන්න පුළුවන්. අපිට සෙට් නම් අපි අරන් එනවා නැත්තම් අරන් ඉන්නේ නැහැ. ඒක අවුලක් නැහැ. හරිද? ඒක අපේ අයිතිවාසිකමක්. එතනදී මොකක් හරි වුණොත් අදින් පස්සේ ඔන්න ඔළුවේ තියාගන්න එක. හරි? නිකන් සරලව හරි කියන්න මේක අපේ අයිතිවාසිකමක් කියන එක. ඊට පස්සේ ඊළඟට අපිට තොරතුරු දැනගන්න ඕනම දෙයක තොරතුරක් දැනගන්න. විකුණන්න තියෙන නිෂ්පාදනයක් සම්බන්ධයෙන් ඕනම තොරතුරක් දැනගන්න අපිට අයිතියක් තියෙනවා. ඒ වගේම සවන් යොමු කරවා ගන්න අයිතියක් තියෙනවා. එතකොට අපිට ඕනම දෙයක් ගැන ඇහුම්කම් දෙන්න. ඕනම දෙයක් ගැන අවධානයෙන් ඉන්න. ඒ දේවල් දැනගන්නත් අපිට අයිතියක් තියෙනවා. මොනවාද පාරිභෝගික ජෝන් එෆ් කෙනඩි කියලා අයිතිවාසිකම් අතර මතක තියාගන්න. ආරක්ෂාව සලසා ගැනීමට තිය අයිතිය, තෝරා ගැනීමට තිය අයිතිය, තොරතුරු දැන ගැනීමට තිය අයිතිය, සවන් යොමු කරවා ගැනීමට තිය අයිතිය. හරි. දැන් අපි බලමු පාරිභෝගික ජාත්‍යන්තරය කියලා තියෙන අයිතිවාසිකම් ටික මොනවාද කියලා. මෙන්න තියෙන පළවෙනි එක මූලික අවශ්‍යතා සපුර ගන්න අපිට අයිතියක් තියෙනවා. මූලික අවශ්‍යතා මොනවාද කියලා ඔයාලා දන්නවා. ඊට පස්සේ වන්දි අපිට ලබා ගන්න අයිතියක් තියෙනවා. එතකොට අපිට මූලික අවශ්‍යතා සපුර ගන්න අයිතියක් තියෙනවා. පළවෙනි එක මූලික අවශ්‍යතා සපුරා ගැනීමට තිය අයිතිය. දෙවෙනි එක වන්දි. අපිට මොකක් හරි හානියක් වුණොත් අපිට මොකක් හරි උදාහරණයක් අපිට නිෂ්පාදනයක් පාරිභෝජනය කළා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වෙලාවට අපිට වන්දියක් ගන්න අයිතියක් තියෙනවා. ඒ වගේම පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය. අපිට දේවල් දැනගන්න, අපිට එඩියුකේටඩ් වෙන්න අපිට අයිතියක් තියෙනවා. ඒ වගේම අවසාන එක සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වෙන්නත් අපිට අයිතියක් තියෙනවා. ඔන්න පාරිභෝගික ජාත්‍යන්තරය කිව්ව අවශ්‍යතා 4 අයිතිවාසිකම් 4 වනාදී අයිතිවාසිකම් මූලික අවශ්‍යතා සපුරා ගැනීමට තිය අයිතිය, වන්දි ලබා ගැනීමට තිය අයිතිය, පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය, සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය. ඔය ටික හොඳට මතක තියාගන්න. හරි. මම හිතන්නේ පැහැදිලි ඇති. දැන් අපි මෙන්න මේ බැලුවේ අපි පාරිභෝගික අයිතිවාසිකම්. දැන් බලා ගන්න පාරිභෝගික වගකීම්. අපි මේ පාරිභෝගික අයිතිවාසිකම් ගැන විතරක්ම කතා කරලා හරියන්නේ නැහැ. අපිට වගකීමුත් තියෙනවා නේ. එතකොට මොනවාද අපිට තියෙන වගකීම්? පළවෙනි එක විචාරාත්මක දැනුවත්භාවය. ක්‍රිටිකල් ඉවරන්ස් එකක් තියෙනවා. ක්‍රිටිකලි වෙන්න ඕනේ. අපි ඕනම දෙයක් ගැන විචාරාත්මකව දැනුවත්භාවයක් තියෙන්න ඕනේ. අර ආවට ගියාට මේක කියන එක නෙමෙයි. ඒ ප්‍රොඩක්ට් එක හරි ඊට පස්සේ ඕනම දෙයක් ගැන අපිට ඒ ක්‍රිටිකලි අපිට ඕන දෙයක් පැහැදිලි කරන්න වෙන කෙනෙක්ට කියලා දෙන්න ඕනත් ඒක ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. හරි දැනන් ඉන්න ඕනේ. හොයලා බලන්න ඕනේ. නැතුව නිකන් ආවට ගියාට දෙයක් මේ ප්‍රොඩක්ට් එක මේක කියන එක නෙමෙයි. ඒක ගැන ඉන් ඩීටේල්ස් එයාට හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඒ ඇවිල්ලා විචාරාත්මක දැනුවත්භාවය. දෙවෙනි එක සක්‍රීය සහභාගීත්වය. අපි මොකක් හරි දෙයකදී දැන් අපි හිතමු මොකක් හරි වෙලා පාරිභෝගිකයෙක්ට හානියක් ඇති වෙනවා. ඒ වෙනුවෙන් සංවිධානයක් පිහිටවගෙන ඒකට හැමෝම එකතු වෙලා ගිහිල්ලා පොඩ්ඩක් යනවා ගේමකට යනවා කියලා හිතන්නකො. මොකක් හරි මේ මාකට් කෙනෙක්ට මොකක් හරි කම්ප්ලේන් එකක් එයාට දාලා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා යනවා. අපි මේ දේවල් වලදී හරි දේ නම් සක්‍රියව බය නැතුව සහභාගී වෙන්න ඕනේ. තුන්වෙනි එක සහයෝගීතාවය. අනිත් අයත් එක්ක සහයෝගීතාවයෙන් වැඩ කරන්න ඕනේ. එතනදී පාරිභෝගිකයා විතරක් නෙමෙයි
ව්‍යාපාරිකයටත් උදව් කරන්න ඕනේ. ඊට පස්සේ මොනවා හරි තොරතුරු දන්නවනම් ඒ දන්න තොරතුරු ටික දෙන්නත් ඕනේ. හරිනේ. ඊට පස්සේ නිතරම මෙන්න මේක ගොඩාක් වැදගත්. අපි පාරිභෝගිකයෙක් විදිහට ඔයාලට මතක ඇති ආචාර ධර්ම පාඩම ඇතුළේ සමාජ වගකීම් පාඩම ඇතුළේ මේක කතා කරා පරිසරය පිළිබඳ සැලකිලිමත් වීම. අපි අතෙන් වෙන වැරදි ඕන තරම් තියෙනවා. අපි දන්නවා අපිට ඔය ගොඩාක් දේවල් තියෙනවා. අපි දැන් ගත්තොත් එමු උදාහරණයක් ඔය ඉටිකොල එහෙමනේ පොලිතීන් භාවිතය ගොඩක් වැඩි. ප්ලාස්ටික් බෝතල් පොලිතීන් මේ වගේ දේවල් ගත්තම ගොඩක් භාවිතා වෙනවා. සමහර වෙලාවට ඒක අපිට කන්ට්‍රෝල් නැති මට්ටමකට ඇවිල්ලා නේ ඒක භාවිතා වෙනවා. ඉතින් අපි සමහර වෙලාවට ඒවා හරියට සමහර දේවල් තියෙනවා රීසයිකල් කරන්න පුළුවන්. දැන් වීදුරු බොටල් එහෙම ගත්තම රීසයිකල්. ඊට පස්සේ සමහර ඒවා රීසයිකල් කරන්න බෑ. හැබැයි ඒවා දාන්න ඕනි තැන් තියෙනවා. නිතරම ඔයාලම හිතන්නකෝ හැමෝම නේ ඔය මොනවා හරි පොඩි දෙයක් කෑවත් ටොපියක් කෑවත් නේ නිකන් පාරේ කොලේ දාලා ගියොත් ඊට පස්සේ අපි ඕන දෙයකදී ඒවා හරි විදිහට දැම්මේ නැත්තම් ඒ පරිසරය ගැන හිතුවේ නැත්තම් ඒක අපේ පාරිභෝගිකයතර වගකීම් කඩකිරීමක්. ඒක වැරදි. හරි. එහෙම දේවල් ගොඩක් අය කරනවා. ලංකාවට මේ වෙනකොට ආනයන පවා ගොඩක් සීමා කරලා තියෙන හේතුවක් තමයි ඔයාලා දන්නවද දැන් ෂැෂේ පැකට් එහෙම නැහැනේ නේ. ඉස්සර වගේ පොඩි පැකට් නැහැනේ නේ. බොටල් වලට ගිහිල්ලා තියෙනවා. හේතුව තමයි පරිසරය ගැන මිනිස්සු හිතන්නේ නැති නිසා. ඒකත් එක හේතුවක්. ඒ වගේම පොලිතින් භාවිතය ලංකාවේ ගොඩක් වැඩි ආසියාතික රටවල් වලින් ලංකාවෙත් ලොකු තැනක තියෙනවා පොලිතින් භාවිතය. එතකොට ඊට පස්සේ සමාජය පිළිබඳ සැලකිලිමත් වීම. සමාජය ගැන හොඳට සැලකිලිමත් වෙන්නත් ඕනි. සමාජය ගැන අවබෝධය. හැමෝම ගැන අවබෝධයෙන් ඉන්න ඕනි. සමාජය ගැන මොකද්ද වෙන්නේ කියන එක ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනි. ඒකත් මෙන්න මේ පාරිභෝගික වගකීම් ගණයට එනවා. මොනවාද පාරිභෝගික වගකීම් ටික මතක තියාගන්න විචාරාත්මක හතරක්වත් මතක තියාගන්න. විචාරාත්මක දැනුවත්භාවය, සක්‍රිය සහභාගීත්වය, සහයෝගීතාවය, පරිසරය පිළිබඳ සැලකිලිමත් වීම, සමාජ වගකීම් පිළිබඳ සමාජය පිළිබඳ සැලකිලිමත් වීම. හරි. දැන් අපි බලමු මෙන්න මේ කියන වගකීම් ටිකයි අයිතිවාසිකම් ටිකයි අරගෙන අපිට වෙන්න පුළුවන් කෙනෙක් කවුද? තාර්කික නේ පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන්. තාර්කික පාරිභෝගිකයා. කස්ටමර් වෙන්න පුළුවන් ලොජිකල් කෙනෙක් වෙන්න පුළුවන්. ලොජිකල් කස්ටමර් කෙනෙක් වෙන්න පුළුවන්. කවුද මේ ලොජිකල් කස්ටමර් කියන්නේ? තාර්කික පාරිභෝගිකයා. තාර්කික පාරිභෝගිකයෙක් වුණාම ආවට ගියාට මිලට ගන්නෙ නැහැ. නිකම්ම ගියා හදිසියෙ මිලට ගන්නෙ නැහැ. ඒතර එයා ගොඩාක් දේවල් හොයනවා. ගුණත්වය ගැන, නිෂ්පාදිතයේ ස්වභාවය ගැන, ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික, අඩංගු ද්‍රව්‍ය මොනවද කියන එක, ඊට පස්සේ ඒකේ ක්වොලිටිස් ගැන ඔක්කොම හොයනවා. ඊට පස්සේ ඒ වගේම අපි තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න නම් අපි මෙන්න මේ කියන වගකීම් ගැන දැනගෙන ඉන්නත් ඕනි. මෙන්න මේ කියන පාරිභෝගික අයිතිවාසිකම් දැනගෙන ඉන්නත් ඕනි. එහෙම නැතුව බෑ. පාරිභෝගික අයිතිවාසිකම් හා වගකීම් කියන දෙකම දන්නවා නම් අන්න එයාට පුළුවන් තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගිහිල්ලා අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවට නැත්නම් යාළුවෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවට ඔයාලට කියන්න පුළුවන් මේවා අපේ තියෙන අයිතිවාසිකම්. ඒතකොට ඒ ප්‍රශ්න වෙනුවෙන් ඔයා ගන්නවා අයිතිවාසිකම් ටික. ඔයා දන්නවා අයිතිවාසිකම්. ඒතකොට කියන්න පුළුවන් මේක අපේ අයිතිවාසිකමක්. හැබැයි එයා වැරද්දක් කළා දිනවා නම් එයාලා වගකීම් කඩකිරීමක් කළා දිනවා. හරි. එතකොට මෙන්න එක්සෑම් අහන ප්‍රශ්නේ තමයි තාර්කික පාරිභෝගිකයෙක් වෙන්නේ කොහොමද? මෙන්න මේ කියන පාරිභෝගික වගකීම් හා අයිතිවාසිකම් කියන දෙකම උපයෝගී කරගෙන මතක තියාගන්න. අයිතිවාසිකම් දැනන් ඉන්නත් ඕනේ, ඒ වගේම වගකීම් දැනන් ඉන්නත් ඕනේ. එහෙම නැත්නම් තාර්කික පාරිභෝගික වෙන්න බෑ. ඒ විදිහට ඔයා පැට්‍රිකලි ලියන්න ඕනේ. දැන් එතකොට එතනදී ඔය ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න කටපාඩම් කරලා බෑ. පැට්‍රිකල් නොලෙජ් එක තියෙන්න ඕනේ. කොහොමද කස්ටමර් කෙනෙක් වෙන්නේ? ලොජිකල් නැත්නම් එයා ක්‍රිටිකල් වෙන්නේ කොහොමද කියන එක. හරිනේ. ඕක එක්සෑම් අහන ප්‍රශ්නයක්. ඒක හොඳට මතක තියාගන්න එක්සෑම් අහනවමයි. හරි. එතකොට අපි අද බැලුවා පාරිභෝගික ආරක්ෂණයේ කොටසේ පාරිභෝගික ආරක්ෂණය කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ පාරිභෝගික ආරක්ෂණයේ වර්තමානයේ වැදගත් වීමට හේතු අහනවමයි එක්සෑම් පේපර්ස් අරන් බලන්න. ඊට පස්සේ පාරිභෝගික ආරක්ෂණය පාරිභෝගිකයාට ඒ වගේම ව්‍යාපාරිකයට වැදගත් වෙන්නේ ඇයි? ඊට පස්සේ ගත්තම පාරිභෝගික අයිතිවාසිකම් ටික, පාරිභෝගික වගකීම් ටික, ඒ දෙක වෙන වෙනම මතක තියාගන්න. මේවා ආධාරයෙන් කොහොමද මෙන්න මේ කියන තාර්කික පාරිභෝගික වෙන්නේ කියන එක. හරි. එච්චර. එහෙනම් ඔන්න පාරිභෝගික ආරක්ෂණය කියන කොටස මෙතනින් ඉවර වෙනවා. Next level business studies.